කතාව කියන්නේ මේක. ඒ කියන්නේ මනුෂ්‍ය ඉතිහාසයේම තියෙන යම් පරිවර්තන මේ පරම්පරාව ඒ කියන්නේ 200 වසරේ ජනතාව දුරස් කරගෙන දේශපාලන ව්‍යාපාර වෙනම තිබිලා මැතිවරණයේදී ජාර දේශපාලන ව්‍යාපාර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡාවක් නැතුව මැතිවරණයක් කියලා වැඩක් නැහැ. ඒ නිසා අපි අද මේ කන්තලේ ප්‍රධාන කාර්යාලය ආරම්භ කිරීමේ දත්තම තියෙන එතන. ඉතින් මේක සංකේතයක් අපි මැතිවරණය ඇතුලේ ප්‍රදේශයේ ජනතාවත් එක්ක මේ මැතිවරණය සහ අපේ දේශපාලන ඉදිරිගමන් මාර්ග සම්බන්ධයෙන් සංවාදය ආරම්භ කිරීම පටන් ගන්නවා තිබෙනවා. ගමෙන් ගමට යන්න පටන් ගන්නවා අපි. අපි ජනතාව එක්ක අධිකාර සම්බන්ධයෙන් කතා කරන්න පටන් ගන්නවා දැන්. මේ ක්‍රියාවලිය ආරම්භ කරගෙන ඉල්ලීම කරනවා. සහාර අනිත් පැත්තෙන් තරගයක් යනකම් ඉන්න එපා. වැඩ පටන් ගන්න. ඒ අනිත් දේශපාලන ව්‍යාපාරات ඇවිල්ලා වැඩ කරත් නැවඩ පොඩි ගැම්මක් එන්න වැඩ කරන්න. එතකන් ඉන්න එපා. මම කියන්නේ මොකද එහෙම එන්නේ නැහැ. එහෙමද කවුරුත් නැහැ. හරි. ගම් වලට බහැලා තරංකාරීව දේශපාලනයකට කවුරුත් ගම් වල දැන් නැහැ. ඒ සියල්ල පරාජයලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ අපිත් එක්කම අභියෝගයක් තියෙනවා. අපිටම අභියෝගයක් තියෙනවා අපිත් එක්කම. අර අපි අපේක්ෂා කරන දේශපාලන වෙනස කරා අපේ ගම් වලින් ජනතාව අපි අරයි යන්න ඕනේ. ඉරාදු දේරයා වෙනස් කරගන්න පුළුවන් වුණා අපිට. පාර්ලිමේන්තුව ඇතුළු ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් වුණා අපිට. දෝෂී දේශපාලන සංස්කෘතිය අපි ඉහළ මට්ටමින් වෙනස් කරලා තියෙනවා. ඉතින් මේ වෙනස දැන් අපි ගම් මට්ටමින්, කොට්ටාස මට්ටමින්, ග්‍රාමීණ අසම් මට්ටමින් අපි දැන් ස්ථාපිත කරන්න ඕනේ. ඒ නිසා මේ මැතිවරණ අපිට මග නොහැරිය හැකි මැතිවරණ. මග හරින්න බෑ. අපිට අර ඉහළ මට්ටමේ අපි ගන්න තීරණ ප්‍රතිපද ටික ක්‍රියාත්මක කිරීමේදී බිම් මට්ටමේ නායකත්වය අපිට ගන්න වෙනවා. මේ නායකත්වය තමයි මේ සහෝදරු ටික ලබා දෙන්නේ නායකත්වය. ඉතින් ඒක අපිට අවදර්ශනය කරන්න බැරි දෙයක්. අර දැන් මෑත කාලේ යම් විපක්ෂයේ කණ්ඩායම් විවිධ පදනම් විලයි චෝදනා කරන පටන් ගන්න තියෙනවා නේ. අපි අර කිව්ව දේවල් කරන්නේ නැහැ නේ. අපි කිව්වේ අහංකාර දේවල් අපි කිව්ව නම් තාම එච්චර කරලා නැහැ කියලා වගේ දෙයක් කියනවා. ඉතින් අපි මාස 3-4 කාලයක් දැන් වෙලා තියෙන්නේ. අපි ජනතාවට සහතික වෙච්ච වෙනස්කම් ඒවා දීර්ඝකාල වෙනස්කම්. අපි ජනතාවට මේ බඩු බෙදනවා හරි නේද? යමම අර සරල සිල්ලර පන්නේ ප්‍රතිපත්ති අපි කතා කරේ නෑනේ ජනතාවත් එක්ක. අපි කතා කරේ දේශපාලන ක්‍රමයේ වෙනසක්, ආර්ථික ක්‍රමයේ වෙනසක්,